ගයිස් මෙතන තියෙන්නේ SL ෆාතිම ප්‍රොඩක්ට්ස් ලගේ ප්‍රෝන් පිකල් එකයි අනිත් එක ෆිෂ් පිකල් එක තියෙනවා. ඒ වගේම තියෙනවා SL ෆාතිමාස් ලගේ අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු අන්නාසි අච්චාරෝ එක. මේක නම් මම කාලා නැහැ. දැන් මේක ඉන්ට්‍රොඩියුස් කරලා පොඩි කාලයයි වෙන්නේ. අන්නාසි අච්චාරෝ එක තමයි මට වැඩියෙන්ම ටේස්ට් කරන්න ඕනම කියලා හිතේ මේ ප්‍රොඩක්ට් එක. ප්‍රෝන් පිකල් එකයි ෆිෂ් පිකල් එකයි අන්නාසි අච්චාරෝ එකයි ඕපන් කරලා තියෙන්නේ. ඒකවිල්ලා ගයිස් ප්‍රෝන් පිකල් එක මෙතන තියෙනවා ෆිෂ් පිකල් එක. මේක නම් මම ෆස්ට් ටයිම් ටේස්ට් කරන්න හදන්නේ ෆිෂ් පිකල් එක. ඉතින් ගයිස් මෙතන තියෙන්නේ අන්නාසි අච්චාරු එක. ෆස්ට් ටයිම් SL ෆාතිමා ප්‍රොඩක්ට්ස් ලගේ අලුතින් ඉන්ට්‍රොඩියුස් කරපු අන්නාසි අච්චාරු එක. ඒක ටේස්ට් කරලා බලන්න ඕනේ. පට්ට සුවඳක් තියෙන මේක. වව් ප්‍රෝන් කෑලි බලමු අපි ටේස්ට් කරලා. ප්‍රෝන් සුපරි. මේක නම් පට්ට ටේස්ට් එකක් තියෙන ගයිස්. වව් අපි බලමු ෆිෂ් පිකල් එක කොහොමද තියෙන්නේ කියලා. මේක නම් ජූස් කරලා ගොඩක් කල් වෙනවා. මම කියන්නේ නැහැ. ඒක වැඩි වෙන්න තමයි බට්ට රසයි කියන්නේ. එයා කියන දිනා. බලමු ෆිෂ් පිකල් එක කොහොමද තියෙන්නේ කියලා. බලන්න ෆිෂ් පිකල් එක සේෆ්. සුපරි. ෆිෂ් පිකල් එක මම අද තමයි ගන්නේ. ඕඩර් කරලා. ඒකත් ඕනේ. මාළුටියක වැඩිපුර දාලා තියෙනවා. අපි බලමු මෙයාගේ SL ෆාතිමා ප්‍රොඩක්ට්ස් ලගේ අලුතින් ඉන්ට්‍රොඩියුස් කරපු අන්නාසි අච්චාරෝ එක. මේක නම් පට්ට සුවඳක් තියෙනවා. ටේස්ට් කරන්න ඕනේ. මාසි ලොකු ලොකු කෑලි දිනන්නේ ටේස්ට් කරලා. wow මේක අන්නාසි කරියත් එක ඒකට වඩා පොඩ්ඩක් ටේස්ට් එක තියෙනවා. අපි අර හදන අන්නාසි කරියට වඩා සරත් එක්ක අර රහක් තියෙන්නේ පට්ට. ගයිස් මේ අන්නාසි අච්චාර වුණා හිතුවට වඩා පට්ට රහයි. ආයෙ ගන්න හිතෙනවා මට නම්. අර සරට නිකන් අර සරත් එක්ක අර පැණි රහත් එක්ක මික්ස් වෙලා අන්නාසිත් බැයි හැයිනේදි පට්ට මික්ස් වෙලා එනකොට සුපිරි ආයේ ගාන්න තියෙනවා. යාර SL ෆාතිමා ප්‍රොඩක්ට්ස් ලගේ අලුතින් ඉන්ට්‍රොඩියුස් කරපු අන්නාසි අච්චාර ටේස්ට් කරලා බලන්න. ඇත්තටම මම මේක නම් ගන්න සුපිරි කියලා. අනිත් එක තමයි ප්‍රෝන් පිකල් එකත් හොඳයි. ෆිෂ් පිකල් එකත් හොඳයි. මෙයාලගේ බාබත් පිකල් එකක් ඔය තියෙනවා. ආයි ක්‍රැබ් පිකල් එකක් තියෙනවා. ආයි බීෆ් එකක් තියෙනවා. ඔක්කොම ටේස්ට් කරලා බලන්න. එක රස තියෙනවා ඉතින්. ඉතින් ගයිස් කිව්වට වැඩක් නැහැ. ඔයාලා ටේස්ට් කරලා බලන්න ඕනේ ගයිස්. ඉතින් ගයිස් ඔයාලටත් කැමති නම් ඕඩර් එකක් දාලා ටේස්ට් කරලා බලන්න. කමෙන්ට්ස් එකේ දාන්න අපිට කොහොමද කියන්නේ කියලා. ඉතින් ගයිස් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මෙතනින් අපි වීඩියෝ එක අවසන් කරනවා. බයි.